අද කියලා දෙන්නනේ බතල වලින් පාස්ටා දාන්නේ කොහොමද කියලා. Oh, very nice. ගියදසේ මාස් කිචන් එකේ මට කිලෝ 10ක විතර බඩ වේලා දුන්නා. යකෝ මාස් කිචන් එකේ මෙක්සිකන් සීසනින් එකකුත් තියෙනවා. I know a lot of things, but I don't know about that. පොතපුව ගලවන්න ගිහිල්ලා මගේ ඇදලා තියෙන ගෑරප්පුව තවත් ඇද වුණා. This shit is hard. කොහමරි චැලෙන්ජ් එක තමයි මෙන්න මේ ධාතු ගැට ටික හොලවලා යන කම්බිනේෂන් එකෙන් කෑමක් හදන එක. යාලා හොලවන්න කිව්වා ඉතින් මමත් හැලෙව්වා. කොහමරි හොලවපුව මට ආවේ. Pasta. Sweet and spicy. Italian. මේකට මාස් ලෝගෝ එක. ඒ කියන්නේ මට මේකෙන් ඕනම එකක් තෝරගන්න පුළුවන්. ඒකින්ද මම ගන්නවා කැරට්. ඒකත් ෆ්‍රිජ් එකේ තිබ්බොත්. මං කරපු වැරද්ද තමයි අලගෙඩිය කපලා තම්බපු එක. ඒකින්ද ගෙඩිය පිටින් තම්බන්න. නැත්තම් වතුර උරනවා වැඩි. අල ටික උදේ නිමලා චප්ප කරගත්තට පස්සේ පාන් පිටි පිටරේ දාලා ගුලියක් හදාගන්න. ඩෝ එක මේව ලස්සනට එකතු වෙන පටන් ගත්තම පටි රෝල් කරගන්න ඕනේ. යෝගි හැඩේ ගන්න දත් තියෙන ලෑල්ලක් ඕනේ. ඒ වුණාට මෙහෙම බාණ්ඩ එකට අපේ ගෙදර තිබ්බේ වොෂින් මැෂින් එක ඇතුලේ කරගෙන දති ටික තමයි. දැන් මොකද්ද ගන්න කියලා හතර අතේ හිතේ තින්නකොට තමයි මේක මතක් වුනේ. මේකත් බැන්නොත් හිරමනේ දති ටිකේ පිහිටෙන් තමයි. Go, Kylie, go! Good job, Kylie. You're doing amazing, sweetie. රෝල් උරා කියවකෝ. ඔච්චර සුකුරුත්තන් දාන්න ඕනේ නැහැ මේ ගෑරප් එක දාන්නත් පුළුවන්. යෝගි ටික ඊට පස්සේ නටන වතුරට දාලා නටවන්න. නටනට ඉන්නකොට තමයි මඩ නිකන් පෙවුනේ මෙයාලා පණුව જાතිය වගේ කියලා. විනාඩි 15ක විතර තැම්බුනාට පස්සේ පෑන් එකට තෙල් පොඩ්ඩක් දාලා චිකන් ටික දාන්න. මේක කූරු ගන්න කොටිම හැන්දක් තිබ්බෙත් නැහැ. අම්මා දවල්ට කන්න හදලා තිබ්බ කංකුම් හැලිය හැන්ද තමයි මේකට ගත්තේ. අන්තිමට ලුණුයි ගම්බිරිසුයි කැරට්ුයි දාලා පොඩ්ඩක් ටෙම්පරාදු කරගන්න. හැමදෙන නම් තාම මිරිස් කුට්ටියක් දාගන්න. මට ගෑස් ටික ඉන්න මිරිස් කන්න බෑ ඉතින්. මේ ඉන්නේ මේ රෙසිපියේ තරුව. ලුණු කප අඬන්න ඕනෙත් නැහැ. ලුණු සුදු ලුණු මඤ්ඤොක කරපිංච සමකෝස ඔක්කොම මේකේ තියෙනවා. මතකයිනේ මම මේකට දැම්මේ කැරට් චිකන් පාස්තා විතර. සීසනින් එක තනි කරගෙන මේ සෝස් එකේ. පාස්තා වලින් සාමාන්‍යයෙන් කොලයක් තියෙනවා මම දැකලා තියෙනවා. ඒ ඉන්න වත්තර ගිහින් අහුවෙච්ච බැලෙන් කොලයක් අරන් ආවා උඩින් තියන්න. රහකසේ වෙතත් මම මේ කරන වැඩ වලට ඉතාලියට ගියොත් එම්මා ඩීපෝට් කරනවා. මේකට මන් දන්නා 9.8 අම්මේ. What's up, y'all? It's Nicki Minaj. අම්මා මට කොල කණ්ඩ කී වදන හින්දා එයාටම ගැව්වා කොලයක්. Oh, mother, no, you ate the leaf. One pelea.